How could you know, Jaden? Walk this lonely road, just around the break me, easily replace me. Hopefully you see it clear, hopefully it's HD. Bet you wonder why the last few months I've been spacey. Hello, කොහොමද ඔයගොල්ලන්ට? Welcome to our video. ඉතින් මේ වීඩියෝ එකෙන් අද ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අපි ස්නෝ එක්ස්පීරියන්ස් කරන්න ගොඩක් ආසාවෙන් ගියපු ටුවර් එකක්. ඉතින් අපි හිතුවා අපේ මේ ලස්සන ජර්නි එක රෙකෝඩ් කරලා ඩිජිටල් මෙමරි එකක් විදිහට පස්සේ කාලෙක බලන්නත් එක්ක YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් ඔයගොල්ලන්ටත් පුළුවන් අපිත් එක්ක මේ ලස්සන එක්ස්පීරියන්ස් එක බෙදා ගන්න. ඕකේ, එහෙනම් යමු අපිත් එක්ක. අපි මේ ජර්නි එක පටන් ගත්තේ සාජා එයාපෝට් එකෙන්. දැන් අපි චෙකින් වෙලා ඉවරයි. දැන් අපි ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න යන ගමන්. මේ වෙලාව වෙනකොට අපේ එක්සයිට්මන්ට් එක උප්පරිම වෙලා තියෙන්නේ. සෝ අපි දැන් බෝඩ් වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ අපි මේ යන්නේ කොහෙටද කියලා. අපි යන්නේ අසර්බයිජාන්. එහෙනම් අසර්බයිජාන් වලින් හම්බෙමු. Welcome to අසර්බයිජාන්. ඔන්න අපි පැය 2.5 3කට විතර පස්සේ දැන් ඉන්නේ අසර්බයිජාන් වල. අපි දැන් මේ යන්නේ අපේ e-visa එක කලෙක්ට් කරගන්න. ඔයගොල්ලන්ට මේ පේනවා වගේ self service machines තියෙනවා. හරිම ලේසි. ඒගොල්ලෝ අපිව ගයිඩ් කරනවා මේ විදිහට අපිට e-visa එක ගන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ අපි යනකොට ඩොලර්ස් අරන් යන්න ඕනේ change. කාඩ් පේමන්ට් කරන්න බෑ. අපි ළඟ ඩොලර්ස් තියෙන්න ඕනේ අතේ. දැන් අපි මේ යන්නේ අපේ බෑග්ස් ටික කලෙක්ට් කරගන්න. මෙතන යනකොට මේ එයාපෝට් එකේ ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක තමයි හරිම ලස්සනයි. අපි දැන් යන්නේ අපේ බෑග් ටික කලෙක්ට් කරගන්න. බෑග් ටික කලෙක්ට් කරගෙන කෙලින්ම එළියට යන්න තියෙන්නේ. අපේ ටුවර් ගයිඩ් ඇවිල්ලා ඇති අපිව හොටෙල් එකට අරගෙන යන්න. මේ අපි දැන් ඉන්නේ හරියටම අසර්බයිජාන් එයාපෝට් එක ඉස්සරහා. මෙතනින් එළියට එනකොටම දැනෙච්ච දේ ඒක අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. මොකද අපි යන්නේ UAE වල ඉඳලා රස්නේ අධික රටක ඉඳලා මේ වගේ වින්ටර් එකක මේ වගේ රටකට එනකොට ඒ දැනෙන හැඟීම හරිම අමුතුයි. අපි මේ ටුවර් එක ගියේ පෙබරවාරි වල. ඉතින් හරිම සීතලයි. අපිට එළියේ මේ විදිහට ඉන්න පුළුවන් වුණේ විනාඩි 5ක් 10ක් විතර. ඉතින් සීතල වැඩිපුර දැනෙන්න ගත්තා. කන් දෙකට අත් දෙකට හරිම සීතලයි. ඉතින් අපේ ටුවර් ගයිඩ් ඇවිල්ලා හිටියා. අපි දැන් කෙලින්ම යනවා අපේ හොටෙල් එකට. හොටෙල් එකට යන්න කලින් ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක් මේ වගේ ට්‍රාන්සිෂන්ස් වීඩියෝ TikTok වලට එහෙම පොඩ්ඩක් අරගත්තා. හරි, දැන් අපි හොටෙල් එකට යන ගමන් ඉන්නේ. අපිට කම්ෆර්ටබල් වෙහිකල් එකක් එවලා තිබුණා. ඒ වගේම තමයි මේ රටෙන් එයාපෝට් එකේ ඉඳලා එළියට යනකොට හරිම ලස්සනයි සහ හරිම වෙනස්. ඒක අපේ ලංකාවටත් වඩා UAE වලටත් වඩා හරිම වෙනස් වටපිටාවක් කියලා තමයි මට නම් හිතුනේ. ඉතින් දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නේ එළියට ගිහින් එක්ස්ප්ලෝර් කරන්න. එතකන් මේ view එක enjoy කරගෙන හොටෙල් එකට යමු. මේ තමයි අපේ වෙහිකල් එක අපි වරන් යන. අපිත් එක තව කට්ටියක් ගියා ගෲප් එකක්.
නමුත් අපි ගෲප් එකත් එක්ක නෙමෙයි ඊතුරු දවස් ටික ට්‍රැවල් කරන්නේ. අපි තනියම තමයි එක්ස්ප්ලෝර් කරන්නේ. අපි ස්නෝ බලන්න යන දවසේ විතරයි ගෲප් එකක් එක්ක යන්නේ. මේ ඉන්නේ අපේ ටුවර් ගයිඩ්. එයා හරිම හොඳයි ඇන්ඩ් ඩ්‍රයිවර් දෙන්නම මාරම හොඳයි. අසර්බයිජාන් වල ස්පෙෂලි මේ වගේ මාර ලස්සන ආකිටෙක්චර් එකක් තියෙනවා. එයාලගේ බිල්ඩින්ග්ස් මාර යුනික්. හරිම ලස්සනයි. අපි ඉතින් මේව බල දැන් හොටෙල් එකට යන ගමන්. මේ ටික දකිනකොට නම් මට මතක් වුණේ අපි ෆිල්ම්ස් වල දකින අර පරණ හොලිවුඩ් මූවිස් වල දකින යුරෝප් වයිබ් එක. අන්න ඒ වගේ කෑල්ලක් තමයි මේ. හරිම ලස්සනයි. ඉතින් හරිම එක්සයිටඩ් මේ ටික එක්ස්ප්ලෝර් කරන්න එනකම්. අපි දැන් අපේ හොටෙල් එකට ඇවිල්ලා තියෙන්නේ. අපේ හොටෙල් එක තමයි මෙට්‍රෝ සිටි හොටෙල් එක. අපි ඉක්මනට චෙක් ඉන් වෙලා රූම් එකට යමු. අපි මේ හොටෙල් එක තෝරගත්තේ මොකද මේ හොටෙල් එකේ ඉඳලා වෝකින් ඩිස්ටන්ස් තමයි ගොඩක් ටූරිස්ට් ස්පොට්ස් තියෙන්නේ. ඔව් අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ මෙට්‍රෝ සිටි හොටෙල් එකට. ඉතින් අපි හොටෙල් එකට චෙක් ඉන් වුණා. ඔව් ඔයගොල්ලෝ දැක්කේ මගේ හස්බන්ඩ් බ්ලොගර් කෙනෙක් වෙන්න දරපු උත්සාහයක්. ජෝක් එකක්. just kidding. අපි දැන් රූම් එකට ආවා. ලස්සන ස්පේෂියස් රූම් එකක්. view එක නම් ලොකුවටම නැහැ. but අපි comfortably හිටියා අපි හිටපු දවස් හතරම. Cockpit with a blunt 3, 2, 1, take a knock, bitch. Eat fight, both I'm walking, make the ground shake, step the motherfucker mosh pit. Ain't nobody safe, ain't nobody got an option. Put again, drop them bombs on you. මේ අපි ඇවිත් ඉන්නේ අසර්බයිජාන් වල බාකු සිටි එකට. ඉතින් අපි පොඩ්ඩක් ෆ්‍රෙෂන් අප් වෙලා එළියට බැස්සා. හොඳට ඇඳගෙන සීතලට පොඩ්ඩක් එක්ස්ප්ලෝර් කරන්න සහ අපිට හරිම බඩගිනි මේ වෙනකොට අපි පොඩ්ඩක් කැෆේ හන්ටින් වගේ තමයි මේ වෙලාවේදී පොඩ්ඩක් කන්න තියෙන හොඳ තැනක් හොයාගෙන යනවා. සහ පොඩ්ඩක් ඒ ළඟපාත අපිට ඇවිදලා එක්ස්ප්ලෝර් කරන්න හිතුණා. Windows down on the interstate. No plans, no map, just running late. Sun is hanging. ෆයිනලි අපි ඇවිදලා ඒ ළඟ තිබුණු හොඳයි කියලා හිතන රෙස්ටොරන්ට් එකකට ගියා. අපි මේ අරන් තියෙන්නේ එතන හිටපු කට්ටියකින් අහලා බලලා අපි ගත්තා. මේකට කියන්නේ මගේ හස්බන්ඩ් අරන් තියෙන්නේ ඩොනර් and මම අරන් තියෙන්නේ කුටාබ්. ඇත්තම කිව්වොත් අපි එක්ස්පෙක්ට් කරේ නැහැ මේ කෑම මෙච්චර රස වෙයි කියලා. හැබැයි මාරම රහයි. ස්පෙෂලි මේ ඩොනර් එක ඒක හරිම රහයි. අමුතුම ෆ්ලේවර්ස් ටිකක් තමයි ඒකේ තිබුණේ. ඉතින් අපි කෑම කාලා හැමම පිටත් වුණා. තව පොඩ්ඩක් ළඟපාත එක්ස්ප්ලෝර් කරන්න ඕනි කියලා. ඉතින් අපි ඉන්න හොටෙල් එකේ ඉඳලා පොඩි දුරකින් තමයි හයිදර් අලි සෙන්ටර් එක තියෙන්නේ. ඒ හයිදර් අලි සෙන්ටර් එකේ පල්ලෙහා තමයි I heart බාකු කියන අර ප්‍රසිද්ධ සයින් එක තියෙන්නේ. මේ වෙලාවේදී හරිම සතුටුයි. ඒ හරිය වැඩි කට්ටිය හිටියෙත් නැහැ. ඉතින් අපිට පුළුවන් වුණා නිදහසේ ඇවිදලා අපිට කැමති විදිහට ෆොටෝස් අරගෙන හොඳට එක්ස්ප්ලෝර් කරන්න. එකම ප්‍රශ්නේ තිබුණේ හරිම සීතලයි එතන හුළඟ වැඩි. හයිදර් අලි සෙන්ටර් එක ළඟ මාර හුළඟක් තිබුණේ. හුළඟත් එක්ක හරිම සීතලයි. අපි තර්මල් ඇඳලා හිටියෙත් නැහැ. ස්කාර්ෆ් එකයි ග්ලව්ස් ටිකයි ඒ ටික දාගෙන ආවට හරිම සීතලයි. අපි හිතුවේ නැති තරම් සීතල වෙන්න ගත්තා. මොකද හවස් වීගෙන එන නිසා. Lamp light cuts the room.
two. Half is me, the other half is you. අපි ලස්සන පික්චර්ස් වීඩියෝස් ටිකක් ගත්තා. ඊට පස්සේ අපිට මෙතන වැඩි වෙලා ඉන්න බැරි නිසා අපි ආයෙත් ඇවිදින්න පටන් ගත්තා. ඉතින් අපිට යන අතරමඟ හම්බුණා ලස්සන පාක් එකක්. මේ වෙලාව වෙනකොට අපි දෙන්නට පොඩ්ඩක් මහන්සි, හරිම සීතලයි. ඉතින් අපි මෙතෙන්ට වෙලා පොඩ්ඩක් ඉඳගෙන ඉඳලා කතා කර කර ඉඳලා පාක් එකෙත් පොඩ්ඩක් ඇවිදලා හිතුවා ආපහු හොටෙල් එකට යනවා කියලා. ඉතින් අපේ අසර්බයිජාන් ටුවර් එකේ day 1 එක ගෙවුනේ මෙහෙම තමයි. අපි day 2 එකෙන් නැවත හමු වෙමු. We hope you enjoyed as much as we did. So stay tuned for the next video and see you soon. Bye.